හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ස්පීඩ් බෝයි YouTube channel එකත් එක්ක ඉන්න ඔයගොල්ලන් හැමෝටම. ඉතින් ඔන්න අද ගෙනාවා ක්ලාසික් ලවර්ස්ලා ආදරය කරන අදටත් පාර යනකොට මිනිස්සු හැරිලා බලන ඒක තමයි Mitsubishi Lancer Li manual. ඔයාලා දන්නවද මේක සාමාන්‍ය Lite එකක් නෙමෙයි. මේකේ ඕන මහත්තයා ගොඩක් ආදරෙන් මේක රීස්ටෝර් කරලා ක්ලාසික් ලුක් එක රැකගෙන modern touches ගොඩක් කරලා බිල්ඩ් කරපු කාර් එකක්. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. අපි අද මේකේ කතා කරනවා මේකේ හොඳ දේවල් මොනවාද නැති දේවල් මොනවාද ඒ වගේම මේන්ටේනන්ස් කොහමද ඒ වගේම performance කොහමද කියලා. One look, one verdict, you know I don't miss. Speed boy, hit the road, let's go. Speed boy, keep it fast, keep it fast. ඉතින් මේකේ ලුක් එක ගැන බැලුවම නම් මේක හිත ඇදිලා යන නැත්නම් හිත නතර කරන වාහනයක් කියලා කියන්න පුළුවන්. හැමෝම ක්ලාසික් වාහන වලට මේ කාලේ ගොඩක් ආදරෙයි. ගොඩක්ම මිනිස්සු ප්‍රිය කරනවා මේ වාහනේට. මුලින්ම කතා කරනවා නම් මේකේ නිෂ්පාදිත වර්ෂය හිතා ගන්න බෑ 1977 කියලා. මොකද මේකේ ඕන විසින් මේක කරලා තියෙන මොඩර්න් ටචර්ස් ටික හැමෝගෙම හිත නතර කරන විදියට තමයි මේකේ ඕන මේක ඩිසයින් කරලා තියෙන්නේ. පළවෙනියටම කතා කරනවා නම් මේකේ ෆ්‍රන්ට් ෆේස් එක ගැන ආෆ්ටර් මාකට් ලයිට් වලින් ස්පෝටි ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. බලන්න මේකේ දාලා තියෙනවා යා LED ලයිට් සිස්ටම් එකක් පාවිච්චි කරලා තියෙනවා මේකේ හෙඩ් බීම් එකට. ඉතින් ඒකට හොඳ ස්පෝටි ලුක් එකක් අරගෙන තියෙනවා මේකේ ඕන විසින්. ඉතින් බලන්න මේකේ ඔරිජිනල් නම් එන්නේ හැලජන් ටයිප් නෝමල් ලයිට් එකක්. හැබැයි මේකේ ඕන මේක රීප්ලේස් කරාට පස්සේ LED ලයිට් බීම් එකක් දැම්මට පස්සේ හොඳ ස්පෝටි ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ ඔරිජිනල් සෙල් එකට ෆොග් ලයිට් දෙකක් එනවා. හැබැයි මේ ඕන මේකේ ෆොග් ලයිට් දෙක නැතුව තමයි මේක මොඩිෆිකේෂන් එක කරලා තියෙන්නේ. ඉතින් එතන ස්ටිකර් එකක් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි අපිට ෆ්‍රන්ට් සෙල් එක ගැන කතා කරනවා නම් ඒක ප්ලාස්ටික් වලින් තමයි ෆ්‍රන්ට් සෙල් එක එන්නේ. ඒ වගේම ඊට යට ඔරිජිනල් කාර් එකේ නම් මෙතනට එනවා බෆර් එක, ඔරිජිනල් බෆර් එක. හැබැයි මේක ඕන මේක මොඩිෆිකේෂන් එක නිසා මේකේ බෆර් එක අයින් කරලා එයා මෙතනටත් LED ලයිට් දෙකක් දාලා ඒ වගේම මේකේ ලුක් එක තවත් වැඩි කරන්න ලිප් එකක් එකතු කරලා තියෙනවා. ඉතින් ඒක හරිම ලස්සනයි. මේ වාහනේට ක්ලාසික් ලුක් එක මේක 1977 කියලා කියන්න බැරි වෙන්න මේකේ ලුක් එක වෙනස් වෙලා තියෙනවා. මේ කරලා තියෙන හැම මොඩිෆිකේෂන් එකක් එක්ක. මේකේ බොනට් එක බ්ලැක් කලර් එකක් කරලා තියෙනවා. ඉතින් ඒක හරිම ලස්සනයි. අර ස්පෝටි ලුක් එක තවත් වැඩි කරන්න මේකේ බොනට් එක කළු වලින් එයා ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම තමයි ගයිස් මේකේ අපි මේ පැත්තට ආවම මේකේ අපිට සිග්නල් ලයිට් එක බලා ගන්න පුළුවන්. මෙතන ෆෙන්ඩ් එකට එන සිග්නල් ලයිට් එකක් අපිට බලා ගන්න පුළුවන් ගයිස්. ඒ වගේම තමයි එයා මේකටම එකතු කරලා තියෙනවා මේකේ ඔරිජිනල් එන්නේ නම් 13 සයිස් වීල් සෙට් එකක්. හැබැයි මේකේ ලුක් එක වැඩි කරන්න මෙයා මේකට 15 වැලෝ වීල් සෙට් එකක් එකතු කරගෙන තියෙනවා මේකට. ඉතින් මේක හරිම ලස්සනයි. ඒකෙන් හොඳ පෙනුමක් තියෙනවා. හැබැයි ගයිස් දෙයක් තියෙනවා. මේක ඔරිජිනල් එන ක්ලියරන්ස් එකට වඩා මේක ලෝ කරලා තියෙන්නේ. ඉතින් මේක අපි ගොඩක් දන්නවා කට්ටිය වාහන ලෝ කරනවා කියලා කිව්වම වාහනේ පහත් කරන එක ෂොක් සිස්ටම් එකෙන්. ඉතින් මේ වාහනේත් ලෝ කරලා තමයි හදලා තියෙන්නේ. එතකොට ලෝ ප්‍රොෆයිල් ටයර් සෙට් එකක් මේකට එකතු කරලා තියෙනවා. ඉතින් ඒකෙන් හොඳ ලුක් එකක් වාහනේ අරගෙන තියෙනවා මේකේ ඕන. ඒ වගේම තමයි මේකේ කස්ටමර් විසින් මේක ලස්සන සයිඩ් මිරර් දෙකක් මේකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේකේ ඉස්සරහා මේ ෆෙන්ඩ් එකට තමයි ඔරිජිනල් මිරර් එක එන්නේ. හැබැයි මේකේ ඕන මේකේ ස්පෝටි ලුක් එක තවත් වැඩි කරන්න මේකට ලස්සන සයිඩ් මිරර් දෙකක් එකතු කරලා තියෙනවා. ඒ වගේම තමයි ගයිස් මේකේ ඩෝ හැන්ඩල් ටික ඔක්කොම නිකල් කලර් එකකින් තමයි එන්නේ. ඔරිජිනල් නිකල් එන්නේ. එතකොට ඩෝ ලොක් එක තියෙනවා නිකල් කලර්. ඒ වගේම තමයි මේ වෙදර් බීඩින් එකත් මේකේ නිකල්ම තමයි එන්නේ. ඉතින් මේකේ නිකල් කෑලි තියෙන එකෙන් මේ නිකල් බීම් ටික තියෙන එක හරිම ලස්සන ලුක් එකක් එන්නේ. මේකේ මේ කලර් පාවිච්චි කරලා තියෙන කලර් එක ඔරෙන්ජ් කලර් එකට ලස්සන ලුක් එකක් එනවා. ඒ වගේම තමයි ගයිස් මේ යට තියෙන බැලන්ස් බාර් එක ඒකත් නිකල් වලින්මයි කරලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ස්පෝටි ලුක් එක තවත් වැඩි කරන්න මේකට හැම දෙයක්ම එකතු කරලා තියෙනවා. ඉතින් පට්ටම ලස්සනයි අපේ වචනෙන් කියනවනම්. ඒ වගේම තමයි රියර් සයිඩ් එක ගැන කතා කරනවා නම් ඉස්සරහා වගේම තමයි ස්පෝටි ලුක් එකක් එන්න මේකට එකතු කරලා තියෙනවා. මේකේ ස්පොයිලර් එකක් එකතු කරලා තියෙනවා. ඉතින් මේ අපි මේකේ L-Lite කියන සීරියස් එක මේකේ තියෙනවා මොඩල් කීපයක්ම මේ ලාන්ස කියන එකේ ලාන්ස බොක්ස් තියෙනවා. ඒ වගේම L-Lite තියෙනවා. ඒ වගේම ෆ්ලැට් ලයිට් තියෙනවා. ඒ වගේ මොඩල් කීපයක් තියෙනවා. ඉතින් මේක L-Lite කියන්න විශේෂත්වය තමයි මෙන්න මේ බ්‍රේක් ලයිට් එක මෙන්න මේ විදියට තමයි
තියෙන්නේ. ඒ වගේම අපි පිටිපස්ස ගැන කතා කරනවා නම් මේ බ්‍රේක් ලයිට් එකේ මේ කවර් එකේ මේකටත් එනවා සිල්වර් ෆ්‍රේම් එකක්. ඒකත් ස්ටීල් ෆ්‍රේම් එකක් එන්නේ. ඒ වගේම තමයි මේ බ්‍රේක් ලයිට් එකට යටින් මෙතන තියෙන අපිට සිග්නල් ලයිට් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මෙතන දෙපැත්තෙම රිවර්ස් ලයිට් දෙක අපිට බලා ගන්න පුළුවන් මේ දෙපැත්තෙම. ඉස්සරහා තිබුණේ නැති මේක බෆ එක ඒ කියන්නේ මේක ඕන විසින් මේක මොඩිෆිකේෂන් එක කරන්න අයින් කරපු බෆ එක විදියටම මෙන්න මේ විදියටම තමයි ඉස්සරහට බෆ එකක් එන්නේ. ඉතින් මේ තියෙන්නේ පිටිපස්සේ බෆ එක. ඉතින් ඒකත් තියෙන්නේ ස්ටීල් වලින්. ඔයගලන්ට ඇහෙනවා ඇති ස්ටීල් වලින් තියෙන්නේ. ඒ වගේම තමයි මේ දෙපැත්තේ ප්ලාස්ටික් කවර් දෙකක් තියෙනවා. ඒක තියෙන්නේ ගොඩක් වෙලාවට මේක යකඩ ආවාම කොරරි වැදුනාම මේක තැලෙනවා කරනවා ඒක වෙන ඒ ඇද වෙන නිසා මේකට එනවා ප්ලාස්ටික් කව දෙකක් මේ ප්ලාස්ටික් කව එක වැදුනාම බෆ එකට මොනවා ඩැමේජයක් වෙන එක අඩු කරගන්න තමයි මේක මෙතන මේ දෙපැත්තේ ප්ලාස්ටික් වලින් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි ගයිස් අපි කතා කරනවා මේකේ නම්බර් ප්ලේට් එක මෙතන මේකේ මේ පල්ලයට අරගෙන තිනවා නම්බර් ප්ලේට් එක. මේක බැලුවොත් එහෙනම් පිටිපස්සට බීට් සයිලන්සර් එකක් දාලා තියෙනවා. මේ රියර් සයිඩ් එකේ අපි ගත්තොත් එහෙම මේකේ පෙට්‍රල් ටැංක් එක තියෙන්නේ ඩ්‍රයිවිං සීට් එක පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ. මොකද ඩ්‍රයිවිං සීට් එකේ තියෙන්නේ අනිවාර්යෙන් එහා පැත්තේ, ඒ කියන්නේ දකුණු පැත්තේ. ඒතකොට වම් පැත්තේ තමයි අපිට පෙට්‍රල් කප් එක බලා ගන්න පුළුවන්. සමහරක් වාහනවල දකුණු පැත්තේ එනවා, සමහරක් වාහනවල වම් පැත්තේ එනවා. ඉතින් මේ Mitsubishi ගොඩක් වාහනවල වම් පැත්තේ තමයි අපිට පෙට්‍රල් ටැංක් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මම කියවනේ මම එහා පැත්තේ කතා කරද්දි මේකට නිකල් ෆ්‍රේම් එනවා කියලා. ඉතින් ඒ නිකල් ෆ්‍රේම් මේ හැන්ඩල් එකටත් එනවා. මේ දොරවල් හතරෙම එනවා. ඉතින් ඒකෙන් ලොකු ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අපි පිටිපස්සේ මේව දොර ඇරියට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතනින් අපෝස්ටින් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ දොර අරින ලොක්ස් ඔක්කොම එන්නේ නිකල් කලර් එකෙන්මයි එන්නේ. ඉතින් මේ වයින්ඩ් එකට තියෙන ඒකත් නිකල් කලර් එකෙන්ම තමයි එන්නේ. ඉතින් මේ වාහනේ ගොඩක් නිකල් කලර් එක එන්න එහෙම නැත්නම් නිකල් ලුක් එකක් හොඳට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන බීඩින් වලට එහෙම නැත්නම් වෙදර් බීඩින් වලට ලොක්ස් වලට ඒක ලස්සන ස්පෝටි ලුක් එක ගන්න තවත් වැඩි වෙලා තියෙනවා මේ තියෙන නිකල් කෑලිත් එක්ක ගත්තාම. ඉස්සරහා දොරත් ඇරලා ඒ ඩෝ එකත් ඕපන් කරාට පස්සේ ඒකෙත් නිකල් හැන්ඩල් එක අර විදියටම තියෙනවා. ඉතින් මේ ඔරිජිනල් මේ ආපු හැන්ඩල් තියෙන්නේ වයින්ඩර් ඔක්කොම ඔරිජිනල් ආපුවා තියෙන්නේ. ඒතර අපෝස්ටින් එකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපෝස්ටින් එකෙත් මේ වගේ ලස්සන ඩිසයින් එකක් ඇවිල්ලා තියෙනවා. ඔරිජිනල් අපෝස්ටින් එක තියෙන නිසා ඒක ලස්සන ලුක් එකක් තියෙනවා වාහනේට. අපි බලමු මේ වාහනේ ටිකක් අනිත් වාහන වලට වඩා ටිකක් පොඩිනේ. අපි බලමු මේකේ ලෙග් ස්පේස් එක කොහමද කියලා. වාඩි වෙලා පෙන්නන්නම්. රයිට් ඉතින් ඔන්න මට වාඩි වුණාම නම් මට හොඳට කකුල් දෙක දිග අරගෙන යන්න පුළුවන්. හොඳ ස්පේස් එකක් තියෙනවා මේකේ ඉස්සරහත්. මේ තියෙන මම සීට් එක මෙන්න මේ ඇන්ගල් එකට තියාගෙන ඉන්නේ. ඉතින් බලන්න හොඳ ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම තමයි අපි ඔහොමම බලමු පිටිපස්ස ස්පේස් එක කොහොමද කියලා. රයිට් මෙන්න මේ වගේ ස්පේස් එකක් තියෙනවා. ඉතින් පිටිපස්සේ මෙතන 3 දෙනෙක්ට වගේ යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් කාර් එකක් කියන්නේ 4 දෙනෙක් යනවා නම් තමයි. හැබැයි 5 දෙනෙක්ට මේක යන්න හොඳට ඉඩ තියෙනවා. ප්‍රශ්නයක් නැහැ ගමනකට පාවිච්චියකට තමන්ගේ ගෙදර පාවිච්චියකට ඔයගොල්ලෝ වාහනයක් ගන්න බලන් ඉන්නවනම් මේ වගේ වාහනයක් ඔයගලන්ට හොඳ ඉඩ පහසුවක් තියෙනවා. ලාන්ස් මේ ලයිට් එකේ ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරනවා නම් මුලින්ම අපිට ඩෑෂ්බෝඩ් එකේ අපිට මීටර් පැනල් එක මෙතනින් දැක ගන්න පුළුවන්. මේ පැත්තට ගත්තොත් එහෙම ටෙම්පරේචර් මීටර් එක තියෙනවා මගේ දකුණු අත පැත්තේ. ඒ වගේම තමයි ඒ මීටර් එකේම වම් පැත්තේ තියෙනවා අපිට පෙට්‍රල් මීටර් එක එහෙම නැත්නම් ෆුවල් මීටර් එක. ඒ වගේම යට තියෙනවා එන්ජින් ඔයිල් ලයිට් එක තියෙනවා. අපිට ඒ මීටර් එකෙන් ඒක දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනට ආවම ස්පීඩෝ මීටර් එක දැක ගන්න පුළුවන්. ඒක ට්‍රිප් මීටර් එකයි ඒ වගේම කිලෝමීටර් යන මීටර් එකයි අපිට දැක ගන්න පුළුවන් මෙතන. එතකොට මේන් මීටර් දෙක විදියට දීලා තියෙන්නේ මේ මීටර්ස් දෙක. ඒ වගේම තමයි සයිඩ් එකේ ක්ලොක් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක අපිට ඇඩ්ජස්ට් කරගන්න මෙතන පොඩි නොබ් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන ඒ වගේම තමයි ඒ ස්පේස් එක වගේම ස්පේස් එකක් තියෙනවා මෙතන. ඒක empty තියෙන්නේ. ඒකට මොනාරි අපිට දාගන්න කොයින් එකක් වගේ. ඒ වගේ මොනාරි දාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනට ගත්තොත් එහෙම මෙතන ඔරිජිනල් සෙටප් එක තියෙන්නේ රේඩියෝ එක. ඉතින් රේඩියෝ එක අපිට මේක දැක ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වාහනවල දකින්න නැති දෙයක් මේක රේඩියෝ එක. ඒ වගේම තමයි ඒමම අපිට ආවොත් එහෙම මේකේ බ්ලෝවර් ඒ ටික බලා ගන්න පුළුවන් මෙතනින්. බ්ලෝවර් එකේ ඔප්ෂන් මාරු කරන එක. ඒ වගේම තමයි මෙතනත් පොඩි කැබි එකක් තියෙනවා මේ ඩෑෂ්බෝඩ් එකේ ඇවිල්ලා. ඉතින් මෙතන තියෙනවා සිග්නල් සිකරට් ලයිට් එක.
ඒකත් ඔරිජිනල් ලයිට් එක තියෙනවා මේකේ. රයිට්. ඒ විදිහට ගයිස් අපි ගත්තොත් එහෙම ඩෑෂ්බෝඩ් එකෙන් පස්සේ මෙතන තියෙනවා කැබින් එකක්. රයිට්. මේ බටන් එක පුෂ් කරලා තමයි මේක අරින්න තියෙන්නේ. මේක පුෂ් කරා මේක ඇරියාම මෙන්න මේ විදිහට අපිට පොඩි කැබින් ස්පේස් එකක් තියෙනවා මෙතන. ඉතින් එතනත් හොඳ ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම තමයි ගයිස් මේ කැබි එකේ ඩෝ එක ඕපන් කරාම මෙතනත් මේ කැබි එකේ ඩෝ එක මෙන්න මේ විදිහට තමයි හරි කෙලින් තියාගන්න පුළුවන් විදිහට තමයි මේක ඕපන් වෙන්නේ. ඉතින් බලන්න මොකක් හරි අපිට දෙයක් තියාගන්න එහෙම නැත්නම් අපි කොහෙද යනකොට මොකක් හරි දෙයක් තියාගන්න මෙතන මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. ඒ වගේම තමයි එයා කවුලින් සෙට් එක තියෙනවා මෙතනයි තියෙනවා ඔයගලන්ට දැක ගන්න පුළුවන්. ඒ ඩෑෂ්බෝඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් මෙතනින් හෙඩ්ලයිට් එතකොට පාර්ක් ලයිට් ඒ ටික ඔන් කරන්න ඔන් ඔෆ් කරන්න ස්විච් එක තියෙනවා මෙතන. ඒ වගේම තමයි මේකේ වයිපර් ආම් එකට මෙන්න මෙතනට අරගෙන තියෙනවා වයිපර් ස්විච් එක මේක එළියට අදින්න තියෙන්නේ. ඒ වගේම තමයි වයිපර් එකේ ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන හැන්ඩල් එකෙම අපිට සිග්නල් ඔන් ඔෆ් කරන්නත් මෙතනින් පුළුවන්. එතකොට තමයි ගයිස් මම ඔන් කරලා පෙන්නන්නම් මේක ඔන් කරාම ලයිට් ටික මොනවද පත් වෙන්නේ කියලා. ඉතින් මෙතන ඔයිල් ලයිට් එක එතකොට මෙතනින් එලාම් එකක් ඉන්ඩිකේට් වෙනවා. ඒ වගේම තමයි අපි සිග්නල් දැම්මාම මෙන්න මේ වගේ ඉන්ඩිකේට් වෙනවා සිග්නල් ලයිට් ටික. මේ පැත්තට දැම්මාම මේ විදිහට සිග්නල් ලයිට් එක ඉන්ඩිකේට් වෙනවා. ඒ වගේම තමයි ගයිස් අපිට හෙඩ්ලයිට් එක ඔන් කරාම අපිට මෙතන ඉන්ඩිකේටර් එකක් වැඩ කරනවා. මේකේ බල්බ් එක මම හිතන්නේ පිච් එකක් මොනාරි වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටික අපිට දැක ගන්න පුළුවන් මීටර් පැනල් එක ගැන කතා කරනවා නම් ඩෑෂ්බෝඩ් එක ගැන ඒ ටික තමයි අපිට විස්තර කතා කරන්න තියෙන්නේ. එන්ජින් කැපැසිටි එක ගැන කතා කරනවා නම් මේක 1440ක එන්ජින් එකක් එන්නේ. ඉතින් ඒ වගේම මේක ගියර් ගැන සිස්ටම් එක ගැන කතා කරනවා මේක ගියර් 4ක එන්ජින් එකක් තමයි මේගොල්ලන් දීලා තියෙන්නේ. ස්පීඩ් 4 ස්පීඩ් ගියර් බොක්ස් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේක කාබුලේටර් සිස්ටම්. එතකොට මෙතනින් ගත්තම අපිට එයාර් ෆිල්ටර් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ කොයිල් එක ඉග්නිෂන් කොයිල් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට බැටරි එක අපිට මෙතනින් තියෙනවා. ඒ වගේම තමයි මේකේ රේඩියේටර් එක ටිකක් ලොකුට ඇවිල්ලා තියෙනවා මේකේ රේඩියේටර් එක. ඉතින් අපිට මෙතනින් රේඩියේටර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගයිස් මේකේ මෝටර් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම බ්‍රේක් සිස්ටම් එකේ පම්ප් සෙට් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඩිස්ට්‍රිබියුටර් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන් කොයිල් පැක් එකේ ලයින් ටික එන ටික. එතකොට ඒ වගේම අපිට ප්ලග් සෙට් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ එන්ජින් ඔයිල් දානවා නම් මෙතනින් අපිට එන්ජින් ඔයිල් දාන්න පුළුවන් එන්ජින් එකට. ඒ වගේම තමයි මෙතනින් අපිට බ්‍රේක් පම්ප් එක බලා ගන්න පුළුවන්. ඒකේ සේව් ගෙඩිය, එතකොට බ්‍රේක් පම්ප් එක, එතකොට බ්‍රේක් ඔයිල් අඩුයි නම් අපිට මේ දෙකට අනිවාර්යෙන් දාන්න පුළුවන්. මේකට බ්‍රේක් ඔයිල් ඔයගොල්ලන් අනිවාර්යෙන් බලන්න. මේ වගේ වාහනයක් පාවිච්චි කරනවා නම් හැමදාම ඔයගොල්ලන් උදේට ස්ටාර්ට් කරන්න කලින් බ්‍රේක් ඔයිල්, එන්ජින් ඔයිල් ඒ ටික බලන්න. තමයි රේඩියේටර් එකේ ඕෆ්ලෝ කෑන් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඕෆ්ලෝ කෑන් එක. ඒ වගේම සේව් ගෙඩිය එතනින් එහෙමම තියෙනවා. තමයි එන්ජින් ඔයිල් අපි බලනවා නම් එන්ජින් ඔයිල් එකේ අපි කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා මෙතන තමයි එන්ජින් ඔයිල් බලන්න තියෙන්නේ. ඉතින් guys ඒ වගේම තමයි මේ ක්ලාසික් කාර් එකක් පදින ඕගොල්ලන්ට දැනුවත් කිරීමක් තියෙනවා. ඕගොල්ලන් ක්ලාසික් වාහනයක් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ ටික සැලකිලිමත් වෙන්න. ඒක තමයි එක එන්ජින් ඔයිල්, ඒ වගේම දෙක බ්‍රේක් ඔයිල්. ඒක අනිවාර්යෙන්ම බලන්න. ඕගොල්ලන් ක්ලාසික් වාහනයක් පදිනවා කියන්නේ මොකද මේක ඇවිල්ලා 1977. එතකොට අවුරුදු 50කටත් වැඩි. අනිවාර්යෙන්ම ඕගොල්ලන් චෙක් කරගන්න එන්ජින් ඔයිල් එක, එතකොට බ්‍රේක් ඔයිල් එක. එතකොට ඕගොල්ලන් අනිවාර්යෙන්ම මේකේ රේඩියේටර් එකේ අනිවාර්යෙන් අපි කූලන්ට් පාවිච්චි කරනවා නම් කූලන්ට්, එහෙම නැත්නම් වතුර පාවිච්චි කරනවා වතුර අනිවාර්යෙන් ඒ ටික බලන්න. ඔයගොල්ලන් උදේට ස්ටාර්ට් කරන්න කලින් අනිවාර්යෙන් ඒ ටික අනිවාර්යෙන්ම චෙක් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගයිස් වැදගත්ම දේ මේකේ අනිවාර්යෙන් බ්‍රේක් සිස්ටම් එක, බ්‍රේක් ටික චෙක් කරගන්න හරියට. ඒ වගේම තමයි මේ වාහනවල ගොඩක් තියෙන ලෙඩක් තමයි, ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේවල මිස් වෙනවා, එහෙම නැත්නම් මේවා නතර වෙනවා, කොරරි යනකොට ගමනක් යන්න බෑ හරියට, කොරරි යද්දි නතර වෙනවා කියන ප්‍රශ්නේ. ඉතින් ගයිස් ඒකට උත්තරයක් නම් මේවා CDI නෙමෙයි, මේවා ප්ලැටිනම් වෙන්නේ. එතකොට මේකේ ප්ලැටිනම් පොයින්ට් එක තියෙනවා. ඒ පොයින්ට් එක හරියට වෙලාවට මාරු කරගත්තා නම් කිලෝමීටර් සාමාන්‍යයෙන් 10000කට පාරක් වගේ
ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වාහනයක් නතර නොවී පදින්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් ලංකාවේ ඉන්නවා ගොඩක් කට්ටිය මේක ප්ලැටිනම් පොයින්ට් එක අයින් කරලා CDI යුනිට් එකට මාරු කරන ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඔයගලන්ට CDI ප්ලැටිනම් පොයින්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන්ට CDI එකකට මාරු වෙන්න පුළුවන්. ඉතින් ක්ලාසික් වාහනයක් පදින්නේ ගොඩක් ක්ලාසික් වාහන වලට ආදරය කරන අපේ ලවර්ස්ලා තමයි. එහෙම නැත්නම් ගොඩක් යංග් ජෙනරේෂන් එකේ කට්ටිය තමයි ක්ලාසික් වාහනයක් පාවිච්චි කරන්නේ. ඉතින් මම කිව්ව ටික අනිවාර්යෙන්ම ඕගොල්ලන් ක්ලාසික් වාහනයක් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම මං කියපු උපදෙස් ටික අනිවාර්යෙන්ම කරන්න. මොකද ඒක වැදගත්. ඕගොල්ලන් ගොඩක් ආදරෙන් තමයි මේ වගේ ක්ලාසික් වාහනයක් ගන්න. ඒ වගේම මීටප් එකකට යන්න ඕනම තැනක පාරේ යනකොට කට්ටිය ගොඩක් හැරිලා බලනවා මේ වගේ ලුක් එකක් තියෙන වාහනයක්. ඉතින් මේ වගේ ලුක් එකත් එක්කම මේක රනින් කන්ඩිෂන් වැඩි කරගන්න. එහෙම නැත්නම් රනින් කන්ඩිෂන් තියෙන මට්ටමටම කරගෙන යනවා නම් අනිවාර්යෙන්ම අන රූල්ස් ටික අනිවාර්යෙන්ම කරන්න. එතකොට ඕගලන්ට පුළුවන් මේ වාහනයක් ගොඩක් කල් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ගයිස් මේකේ මම කිව්වා ඕගලන්ට හොඳ සහ නරක ගැන කතා කරනවා කියලා. අපි හොඳ ගැන කතා කරනවා නම් මේක ක්ලාසික් කාර් එකක්. ඉතින් මේකේ පෙට්‍රල් කරනවා සාමාන්‍යයෙන් අපි හිතමු රෆ්ලි අපි කතා කරනවා සාමාන්‍යයෙන් 12 ඉඳලා කිලෝමීටරයකට කිලෝමීටර් 12ක් වගේ සහ උපරිමය 14ත් 15ත් අතර සමහරක් අයගේ 16 කරන ඒවාත් තියෙනවා. ඒ වගේ කරනවා. හොඳ පැත්ත කතා කරනවා නම් ඒ වගේම තමයි හොඳ ස්පේස් එකක් තියෙනවා මං වගේ අයට නම්. හරි. එතකොට ටිකක් ඇඟපතින් මහත කෙනෙක්ට නම් මේක ටිකක් ඒ කියන්නේ ටිකක් ලොකු බරපතල කෙනෙක්ට නම් පොඩ්ඩක් පාවිච්චි කරන්න අමාරුයි. තියෙන ස්පේස් එක ටිකක් අඩු ස්පේස් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි ගයිස් මේ ලෝ කරාම ටිකක් පාවිච්චි කරන්න අමාරුයි. මොකද සමහරක් පාරවල් වල අපේ ලංකාවේ පාරවල් වල යන්න අමාරු ගතියක් තියෙනවා. ගැටි අනම්මනම් ඒ වගේ තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වලදී මේක හරි පරිස්සමෙන් තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද අපිට බොරළු පාරවල් තියෙනවා, කාපට් පාරවල් තියෙනවා. ඉතින් ඒ වගේ පාරවල් වලදී අපිට ටිකක් පාවිච්චි කරන්න අපහසුතාවයක් තියෙනවා. මේක මේ ලෝ කරාම. හොඳ ගැන කතා කරනවා නම් තව දෙයක් තමයි ගයිස් මේකේ මේන්ටේනන්ස් හරිම අඩු මේන්ටේන් එකක් තමයි තියෙන්නේ මේ ජපන් වාහනවල. හේතුව කිව්වොත් එහෙම අපිට මේකේ ඔයිල් එක මාරු කරලා ඒ වගේම ප්ලැටිනම් පොයින්ට් එක මාරු කරන එක තමයි ගොඩක්ම කරන්න තියෙන්නේ. ඒ අරින්න මේකේ මේන්ටේනන්ස් නම් එනවා අඩුයි. ඉතින් guys අද අපි කතා කරේ Mitsubishi Lancer L-Lite කියන වාහනය. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ වාහනයක් ගද්දී ගන්න ආසාවෙන් ඉන්නවා නම් එහෙම නම් ගන්න යන්න කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට මේ වාහනෙන් අයිඩියා එකක් යන්න ඇති කියලා. ඒ වගේම තමයි guys මේ වාහනය ගැන දැනගන්න තවත් අයට මේක ෂෙයා කරන්න. ඒ වගේම ඕගොල්ලන් දන්න කාරණා තියෙනවා නම් මේ සම්බන්ධව අනිවාර්යයෙන්ම කමෙන්ට් බාර් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මතක් කරනවා. ඒ වගේම තමයි මගේ TikTok channel එක තියෙනවා. ඒ වගේම මගේ Facebook channel එක තියෙනවා. ඒ වගේ ක්ලාසික් වාහන වලට ආස කරන ඕගොල්ලන්ට මම ගොඩක් වීඩියෝ කරනවා ඉස්සරහදී. ඉතින් ඒව බලන්න ආස නම් එහෙම නැත්නම් බයික් රිවිව්, කාර් රිවිව් බලන්න ආසාවෙන් ඉන්නවා නම් අදම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් අදට මම හිතනවා ඔයගලන්ට අයිඩියා එකක් යන්න ඇති මේ වාහනේ ගැන. ඉතින් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. ඊළ බලමු ටෙස්ට් රයිඩ් එකක් කොහොමද තත්ත්වය කියලා. ගොඩක් කට්ටිය ආසයි මේ වාහනේ. ඒකට බලන්න.